සුමනපාල කරනවා ව්‍යාපාරයක්. හැමෝම ව්‍යාපාර කරන්න කැමතිනේ. ව්‍යාපාර වලින් මොනවද ලබන්න කැමති? ව්‍යාපාර වලින් ලබන්න කැමති ලාභ. සුමනපාල විතරක් නෙමෙයි. අපි හැමෝම කැමති ව්‍යාපාර කරන්න. ව්‍යාපාර වලින් ලබන්න කැමති අපි මොනවද? දෙවන්ත ලාභ. මේ මොනවද ලාභ කියලා කියන්නේ අපි? ලාභයක් කියලා කියන්නේ ව්‍යාපාරයේ මුළු වියදමට වඩා වැඩිපුර ලබන ආදායමේ කොටස. ඔය නිකමට හිතන්න සුමනපාල කරන්නේ බිත්තර ව්‍යාපාරයක්. සුමනපාල බිත්තර ව්‍යාපාරය කරලා බිත්තර විකුණලා ලබන ආදායම. බිත්තර ගෙඩියක් නම් බිත්තර කරල් නෑනේ. බිත්තර ගෙඩියක් නම් බිත්තර ගෙඩිය අදාළ මිලෙන් වැඩි කරපුවාම බිත්තර අලවියේ මුළු ආදායම හම්බෙනවා. සුමනපාලට බිත්තර නිෂ්පාදනය කරන්න වියදමක් යනවා. මොනකටද වියදම් යන්නේ? කුකුල්ලුන්ට කෑම දෙන්න ඕනේ. උන්ට බෙහෙත් දෙන්න ඕනේ. බිත්තර එකතු කරන්න ඕනේ. ප්‍රවාහනය කරන්න ඕනේ. සහ වෙනත් පරිපාලන වියදම් යනවා. සුමනපාලට වියදමකුත් යනවා. එහෙනම් අදාළ බිත්තර ගොවියා තමන්ගේ මුළු ආදායමෙන් තමන්ගේ මුළු වියදම අඩු කරාට පස්සේ එයා ලබන ඉතිරි කොටස වියදමට වඩා වැඩිපුර ලබන ආදායමේ කොටස කියනවා ලාභය. නැත්නම් සුමනපාල නම් ගොවියාගේ ලාභය. මේ ලාභය කියන එක අපි බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. එක තමයි ව්‍යාපාරිකයාගේ ඍජු ලාභය. දෙක තමයි ව්‍යාපාරිකයාගේ ආර්ථික විද්‍යාත්මක ලාභය. කොටස් දෙකයි. ඒ නිසා ලාභය කියන්නේ ඊටා පුළුල් සංකල්පයක්. ඍජුව ලැබෙන ලාභය අපි හොයන්නේ ව්‍යාපාරිකයාගේ මුළු ආදායමෙන් එයා ඍජුව දරන පිරිවැය අඩු කරලා. ඍජුව දරන පිරිවැය කියන එකේ තේරුම තමයි ව්‍යාපාරයට එළියෙන් ගත්ත සාධක වෙනුවෙන් දරන වියදම. එළියෙන් කුකුල් කෑම ගත්තා, එළියෙන් බෙහෙත් ගත්තා, එළියෙන් විදුලිය ගත්තා. ඒ වෙනුවෙන් දරන පිරිවැය වියදම ඍජු වියදම. ආදායමින් ඍජු වියදම අඩු කරපුවාම ලැබෙනවා ඍජු ලාභයටම කියනවා ගණකාධිකරණ ලාභය. ඒතකොට සුමනපාල ලබනවා ගණකාධිකරණ ලාභයක්. නමුත් සුමනපාල දන්නේ නැහැ ලබන්නේ ගණකාධිකරණ ලාභය කියලා. නමුත් ආර්ථික විද්‍යාව හදාරන අය දන්නවා ආදායමින් ඍජු වියදම මූල්‍ය වියදම අඩු කරාට පස්සේ ඒකට අපි කියනවා ගණකාධිකරණ ලාභය. සුමනපාල එයාගේ ව්‍යාපාරයේ වැඩ කරනවා. නෝනත් උදව් කරනවා. හැබැයි සුමනපාලයි නෝනයි දෙන්නම ව්‍යාපාරයෙන් වැටුප් ලබන්නේ. එයාලයි ව්‍යාපාරයේ වැඩ කරන හින්දා ඒ දෙන්නගේ ශ්‍රමය වෙන තැනක යොදවලා උපයා ගන්න තියෙන ආදායමක් එයාලට නැති වෙනවා. අපිට කියනවා වක්‍ර පිරිවැය. මොන පිරිවැයද? වක්‍ර පිරිවැය. මොකද්ද වක්‍ර පිරිවැය කියන්නේ? එයාලා ඒ ව්‍යාපාරයේ වැඩ කරපුවාම වෙන තැනක ශ්‍රමය යොදවලා උපයන්න තියෙන ආදායම නැති වෙනවා. ඒ වක්‍ර පිරිවැය. අදාළ ඉඩමි තමන්ගේ ඉඩ වෙනම් ව්‍යාපාරය කරන්නේ ඒ ඉඩම වෙන දෙයකට භාවිතා කරලා උපයන්න තියෙන ආදායම නැති වෙනවා. ඒක වක්‍ර පිරිවැය. සුමනපාලගේ ගොවියගේ මුළු ආදායමෙන් කලින් කියපු ඍජු පිරිවැයයි මෙන්න මේ අහිමි වන ආදායම හිමත් වක්‍ර පිරිවැයයි දෙකම අඩු කරපුවාම ලැබෙනවා නම් ඉතිරි වෙනවා නම් අන්න ඒකට නමක් අපි කියනවා ආර්ථික විද්‍යාත්මක ලාභය. වඩා හොඳයි ආර්ථික විද්‍යාත්මක ලාභයේ ධන වෙනවා. හැමෝටම ධනාත්මක ආර්ථික විද්‍යාත්මක ලාභ ලැබෙන ව්‍යාපාර කරන්න අවස්ථාව ලැබෙන්න ඕනේ. හැමෝටම ජය වේවා.